ඒකේ තරම් ප්‍රසිද්ධ වුණා. මොකද මේ ලංකාව පැවතුන තාක්කල් ආසියාව දිනලා තියෙන්නේ ආසියාවේ රම්පදක්කම් දිනලා තියෙන්නේ 15 දෙනෙක්වත් නෑ. එතකොට ඒකෙදි ඛණ්ඩායම් තරගයක් කවදාවත් මේ ආසියාවේ දිනලා නෑ. එකම ඛණ්ඩායම තමයි 1974 ඒ ටෙහෙරානයේදී දිනපු මීටර 404. ඒ කාලේ මම දිව්‍ය මීටර 100යි 200යි පොත සාබන්දු දිව්‍ය මීටර 800යි. හැබැයි එදා හිටපු හරිජා වාදනයි නැත්නම් අපේ කාර්ත දෙනිරත්නයි කියන දෙන්නට ඕන වුණා අපිව ප්ලේ එකට දුවන්න. ඒකට ඒ දෙන්නගේ ක්ලබ් එකේ තමයි අපි දෙන්නම හිටියේ. අපි 4 දෙනෙක් කිව්වේ අපි දෙන්න හිටියන්නේ නැතිකේ ඒ දෙන්න ආමි අපිට හැමදාම කිව්වේ කවදා හරි අපිට ආසියාව දිනන්න පුළුවන් ඔය 4 දෙනා එකතු වුණොත් කියලා. අපි 1974 දී අපි එකතුවට ගියා. ඒකදී අපේ මීටර 400 හොඳම දුවන එක්කෙනා හිටියේ W විමලදාස කියන කෙනා. එයා අසනීපයි එන්න විදියක් නැති තරමට දැන්. හැබැයි මමයි ඒ විමලදාසයි දුවන්න හිටියේ අන්තිම දෙක. පළවෙනි සැරේටයි මේ ප්‍රේමචන්ද්‍රයි සහබන්දුයි පිටරටකට ගියේ මේ ජාත්‍යන්තර තරගයකට සහභාගී වෙන්න. ඒතර අපි දෙන්න හිතුවා මේ දෙන්න කොහොම හරි ළඟින් එයි. අපි දෙන්න කොහොම හරි මේක එළවලා හරි ගහන්න ඕන. හැබැයි අදත් මම විශ්වාස කරනවා ඒ රිලේ එක දිනුවේ සහබන්දු. පළවෙනි ලැප් එකයි දෙවෙනි ලැප් එකයි දුවනකොට අපිට යාර 15ක් විතර ලීඩ් එක. ඇත්තටම මමයි විමලදාසයි හරියට දිව්වේ නැහැ කියලායි මට හිතෙන්නේ. මොකද අපිට ඕනලා තිබුණේ රම්පද. නමුත් මේ දෙන්න ඉතාලම මුදින් මේ පළවෙනි එකයි දෙවෙනි එකයි දිව්වා. විශේෂයි සහබන්දු බලාගෙන හිටියා නම් අපිට කනගාටු වේග දැන් පෙන්වන්න විදියක් නෑ. අර දුටුගැම රජුරන් ගැන කතා කරනවා වගේ 74 ගැන කතා කරනකොට මේ දරුවෝ භාගයලා ඉපදිලා නැතුව ඇයි. හැබැයි ඒ දිව්වප එක පෙන්වන්න තිබුණා නම් සහබන්දු කවුද කියලා දැනගන්න තිබුණා. ඒ වගේමයි සහබන්දු මීටර 800 අපේ ශ්‍රී ලංකා වර්තාව ඔබෝගෙන හිටිය කාලයක්. ඒ වගේම මට කියන්න ඕන මම සහබන්දු අඳුරගත්තේ මං හිතන්නේ මේ මෙතන ඉන්න දුවලා පුතාලා අම්මලාට ඉස්තරලයි. මම එයාව ඉස්තරලම දැක්කේ 1968 දී ප්‍රසිද්ධ පාර්සාලාන්තර මල්ල ක්‍රීඩා තරගයේ. එයයි මම එකට දිව්වා. එතකොට නම් මට දිනා ගන්න හම්බුණා. මොකද එයාට තියෙන්නේ මේ දිවේ මාත් එක්ක මගේ ඉසව්. ඒ හින්දා මට ඒක දිනා ගන්න හම්බුණා. මොකද ඒ කාලේ එයාට කිව්වේ ගෝල් ජෙට් කියලා. එහෙම ආපු ළමේ පාසලේදී ඉඳලා ඇවිල්ලා ඊට පස්සේ ජාත්‍යන්තරයට ඇවිල්ලා විතර 800 දුවලා ශ්‍රී ලංකා වර්තාව හිටෙව්වා. ඒ වගේම ආසියාවේ රම්පදක්කම් දිනුවා. මීටත් වඩා අපි ඔලිම්පික් තරගයට ගියා 1980. මෙතන ඇවිල්ලා ඉන්නවා අපේ ෆියානි කොළවන්තයා තමයි ඔලිම්පියන්ස් එකේ සභාපති. මේ ජයමිල් ලෙපරු ඉන්නවා, ධම්මික අපිලික ඉන්නවා, මන්ද කරුවනි අභිමානි ඉන්නවා. මේගොල්ලන් ඔලිම්පික් ගියාය. මේගොල්ලන් ඒ ආවේ නේ තමයි ඇවිල්ලා තියෙන්නේ. බොහොම ටික දෙනෙක් අපේ ලංකාවේ ඔලිම්පික් ගිහිලා තියෙන්නේ. දැන් මං හිතන්නේ ලංකාවේ ජීවතුන් අතර නෑ 50කට මං හිතන්නේ ඉන්නේ. පොඩි පිරිසක්. ඒකෙනුත් භාගයක් හිටින් පිටරට. බොහොම ටික දෙනෙක් තමයි අපි ඉවත් වෙලා ඉන්නේ. මෙයා ඉපදුනේ 1949 නොවැම්බර් මාසේ 14 වෙනිදා. මම ඊට කලින් 1949 ඔක්තෝබර් 6 වෙනිදා. හැබැයි මට තාමත් පුළුවන්කම තියෙනවා යමක් කරන්න. ඒකට හේතුුනේ මට හරියට ආදරේ. මං හිතන විදියට සහබන්දුට එක අඩුපාඩුවක් තිබුණා. එයාට ඒ තරම් ආදරේ වුණේ නැද්ද කියලා මට හිතෙනවා. හැබැයි මම දන්නවා එයාගේ බිරිඳට දරුවන්ට මහබුදුන්ගේ දෙන ආදරේ කරපු කෙනෙක්. ඕන වෙලාවක ආවොත් ඒගොල්ලන් ගැන තමයි කතා කරන්නේ කිව්වේ. ඒ වගේමයි අපි ටිකක් දඩබ්බර අය. සහබන්දු එහෙම දඩබ්බර කෙනෙක් නෙමෙයි. හරි සාන්ත කෙනෙක්. කාගෙත් හිත දිනාගෙන හිටපු කෙනෙක්. ඕන කෙනෙක්ගේ දෙදක් දුකක් හැදුනහම ආව කෙනෙක්. අවසානෙට ඌ අස්තරීප වෙලා හොස්පිටල් එකේ ඉන්නකොට මම ගියාම අන්තිමට කතා කරපු දවස මට මතකයි. සහබන්දු කාගේවත් ඒවා ගන්න හිතන් හිටපු කෙනෙක් නෙවෙයි. මට ටිකක් දුකයි. ඒකට හේතුව තමයි ඉස්පිරිතාලේ කොට මට හිතුණා මම මෙයාට සල්ලි ටිකක් දෙන්න ඕන කියලා. ඒ නෝන මට කිව්වා ඒ දෙන්නම එකතු වෙලා අපිට හිත දෙන්න එපා කියලා. මොකද එහෙමවත් යට ගන්න ඕන කමක් තිබුණේ නැහැ.